මම කායික රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ප්‍රියමාලි ජයසේකර. අද මම ඔයගලන්ට කියන්න යන්නේ අපි හැමෝම කතා කරන කොලෙස්ටරෝල් ගැන. කොලෙස්ටරෝල් අපි දැන් උණක් හැදුනත් බලනවා. ඉතින් ඇත්තටම මේක බලන එක හොඳයි. මොකද වැඩි වෙලා තියෙනවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මේ කොලෙස්ටරෝල් වැඩි වුණාම අපිට මොකක්ද මේක කියලා හිතා ගන්න බැරි එක. ඒතර කොලෙස්ටරෝල් ගැන හිතුවාම කොලෙස්ටරෝල් වල තියෙනවා හොඳ කොලෙස්ටරෝල් සහ නරක කොලෙස්ටරෝල්. අපි LDL කියලා කියන්නේ නරක කොලෙස්ටරෝල් වලට. HDL කියලා කියන්නේ හොඳ කොලෙස්ටරෝල් වලට. එතකොට මේ කොලෙස්ටරෝල් අගය ඔයගොල්ලෝ දකිනවා ඇති අපිට පරීක්ෂණයක් ලැබුණාම වාර්තාවක් ලැබුණාම එහා පැත්තේ ඒකේ තියෙනවා අගයන් ටිකක් මෙන්න මේ ගානට තිබ්බහම ඔබේ කොලෙස්ටරෝල් සාමාන්‍යයි මේ ගානට තිබ්බහම මේක වැඩි කියන එක. නමුත් අන්න ඒක ගැන තමයි මට කතා කරන්න ඕනේ. එක් එක්කෙනාගේ හැටියට පුද්ගලයාගෙන් පුද්ගලයාට කොලෙස්ටරෝල් මට්ටම තියෙන්න ඕනි අගය වෙනස් වෙනවා. අපි හිතමු ඔබ රුධිර පීඩනය, දියවැඩියාව, ඒ වගේ අවදානම් සාධකයක් තියෙන රෝගියෙක් කියලා. අන්න ඒ කෙනෙක්ගේ අපි අර LDL මට්ටම කියන එක 100ට අඩුවෙන් තියාගන්නවා. ඇත්තටම 70ට අඩුවෙන් තියාගත්තොත් ඒක ඊටාම හොඳයි. ඊළඟට හෘදයාබාධයක් තියෙන රෝගියෙක් ළඟදී හෘදයාබාධයක් හැදුනා, ආඝාතයක් හැදුනා නම් LDL අගය 55ට අඩුවෙන් තියාගන්නවා. නිරෝගී පුද්ගලයෙක් කිසිම ලෙඩක් තිබුණ නැහැ. නිකන් කොලෙස්ටරෝල් බැලුවා. හැබැයි ඒ කොලෙස්ටරෝල් බලනකොට මෙන්න මගේ කොලෙස්ටරෝල් වැඩි කියලා තියෙනවා නම් නමුත් අර අගය කොහොම තිබ්බත් අපි LDL අගය 100ට වඩා අඩුවෙන් තියෙනවා නම් තමයි අපි හිතන්නේ ඔබට අවදානමක් නැහැ කියලා. එතකොට ඔබ මේ රුධිර පරීක්ෂාව අරගෙන වෛද්‍යවරයෙක් ගාවට ගියාම එතුමා ඒක පරීක්ෂා කරලා බලලා ඔබට ඖෂධයක් නියම කරනවා. සාමාන්‍යයෙන් අපි දෙන ඖෂධ තමයි ස්ටැටින් වර්ග. ඔයගොල්ලෝ අහලා ඇති අටෝවස්ටටින්, රොසුවස්ටටින් ඒ ඖෂධ දෙක තමයි අපි බහුලව දෙන්නේ. නමුත් අපි දැන් මේ බෙහෙත පාවිච්චි කරන්න පටන් ගත්තාම චුට්ට දවසකින් අපි ඊළඟට සතියකින් දෙකකින් බැලුවත් අපේ රුධිර කොලෙස්ටරෝල් මට්ටම අඩු වෙලා තියෙනවා. අපිට හරි සතුටුයි අඩු වෙලා තිබ්බාම. ඒතර අපි මොකද කරන්නේ බොහෝ දෙනා දැන් මගේ කොලෙස්ටරෝල් නෝමල් කියලා ඒක නවත්තනවා. අන්න ඒක තමයි හොඳ නැත්තේ. ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම ඒ සාමාන්‍ය අගයකට ඇවිල්ලා තියෙන ඖෂධ පාවිච්චි කරලා ඒ ගාන එක තියෙන්න ඕනි නිසා සහ ඖෂධය නිසා. එතකොට අපි ඒ අගය තියාගන්න අර කොලෙස්ටරෝල් බෙහෙත ස්ටැටින් ඖෂධය දිගටම පාවිච්චි කරන්න ඕනි. ඔබට ඒකෙන් අපහසුතාවයක් තියෙනවා නම් බොන්න බෑ කියලා හිතනවා නම් වෛද්‍යවරයාට කියලා ඒකේ මාත්‍රාව අඩු වැඩි කරගන්න පුළුවන්. තවත් බෙහෙතකට යන්න පුළුවන්. නමුත් ඇත්තටම කොලෙස්ටරෝල් වැඩි කිව්වහම ඖෂධ පාවිච්චි කරාම ඔබ ඒක දිගටම පාවිච්චි කරලා කොලෙස්ටරෝල් මට්ටම ආය පරීක්ෂා කරලා ඖෂධයේ මාත්‍රාව වෛද්‍යවරයාත් එක්ක කතා කරලා අඩු වැඩි කරගන්න එක තමයි තාම හොඳ. කොලෙස්ටරෝල් වල ප්‍රශ්නේ තමයි කිසිම රෝග ලක්ෂණයක් නැතුව අපිට කොලෙස්ටරෝල් තියෙන්න පුළුවන්. අපි ඇත්තටම මුකුත්ම නොබලා හිටියොත් කොලෙස්ටරෝල් තියෙනවා කියලා දැනගන්න අපිට ආඝාතයක් හරි හෘදයාබාධයක් හරි හැදුනහම. ඒක නිසා දැන් අපේ ජීවන රටාවල් අපේ අතීතයට වඩා වෙනස්. අපි ඊටාම කෙටි කෑම කන අයහපත් ජීවන රටාවෙන් යුක්ත පුද්ගලයන් නිසා හැමෝම වයස අවුරුදු 18ට වැඩි නම් තමන්ගේ කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කරගන්න එක වටිනවා. ඊට අමතරව කුඩා ළමයි ඒගොල්ලන්ට අපි හිතමු අර ටයිප් 1 දියවැඩියාව ඔබේසිටි සුලතාව ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඕනෑම වයසක කෙනෙකුට කොලෙස්ටරෝල් පරීක්ෂාවක් කරගන්න පුළුවන්. නමුත් වැඩිහිටි පුද්ගලයෝ තමන්ගේ කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කරලා බලන එක වටිනවා. මොකද අපිට ඒක රෝග ලක්ෂණ නැතුව දෙන තවත් නිහඬ මාරයක් නිසා.